අම්මට දෙල ස්කෝඩිය පෝක්කත නෑ කෑලනේ දෙකට සැසිය ගිහින් තියෙන්නේ අඩේ මාර ස්පීඩ් එකකින් ඇවිල්ලා තියෙනවනේ මොනවා වුණාද දන්නේ දැන් මේ යනකම් මාත් අතර ගාලා බැලුවේ කෙලිපගේ 80ක් පැනලා වගේ ඇවිල්ලා ඊට වැඩි මිසක් අඩු නෑ මල්ලි 80 පැනලා ඇවිල්ලා දෙකට කැඩිලානේ බා ඩිස්කවරි බෝකේ දෙකට කැඩිලා නෑනේ ඔව් අම්මට මේ අල්ලන්න යන්නේකනේ පියාඹණේක රැට යනකොට බයික් ට්‍රැෆික් අඩුයිනේ ට්‍රැෆික් අඩුයි කියලා අල්ලන්න පුළුවන් ඉතින් අනිවාර්යෙන්ම ට්‍රැෆික් අඩු හින්දායි අල්ලනවනේ අල්ලනවනේ බං පැසිය අද වෙලා තියෙන තරම වැදිලා තියෙන මේ කොහොමද බං මේ කොහේද වැදිලා තියෙන්නේ ඉතින් මැරිලා තියලා ඔව් මේකට මාත් එක දැක්ක විදිහට ලොකු ඩැමේජ් එකක් කියලා මාත් දැන් අර වාහනේ නැවැත්තියේ දැකලා ඌ කොහොමද මේ මම හිතන්නේ මේ පාර බයික් දෙකම එකම පැත්තනේ මන් තියෙන්නේ ඈ කපුල් දෙක තියනවත් දන්නේ නැහැ එක්ක මෙහෙට දාන්න ආවිලා තාල වැදිලා දන්නේ නැහැ නේ ඊළඟ නෑ අරුමේට කියලා ඒක මූණට වැදිලා තියෙන්නේ නැත්තම් චැසි ඇද වෙන්න විදියක් නැහැ මූණට වැදින පාර තමයි චැසි ඇද වෙලා තියෙන්නේ වැදිලා මේක බා ब्रेक कहाँ लेते होगे मेरे बाल को ओके අම්මට හොඩු ओके अंबरेन में दिला ඕක් එක ඇඹරෙන්න වැදිලා තියෙන්නේ නේ අර ඩිස්කවරි ගන්න දෙයක් නැහැ බයික් දෙකම ආයේ ගන්න දෙයක් නැහැ ඉතින් ස්කූඩි චයිසිය බලමු චයිසිය දෙකට ගෑල්ලවා චැසිය දෙකට කැල්ලා නෑ බා මේක දිබ්බේ අන්න අරේ අපි යන්නේ මැද දිබ්බේ ඔව් මේකට දාන්නේ ආරේ උදින් දෙන්න ඉන්නවත් දන්නේ නෑ නේද